වාහනයක් කියන්නේ අපි හැමෝගෙම හීනයක් වගේම අපි හැමෝම ආස කරන දෙයක්. ඉතින් මේ වාහනේ තමන්ගේ අතේ තියෙන බජට් එකට අනුව එහෙම නැත්නම් තමා උපයන මුදලට අනුව ගන්න එක අපි හැමෝම කරන්න ඕන දෙයක්. හැබැයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ තමා උපයන මුදලට සාපේක්ෂව තමන්ට ගන්න පුළුවන් කාර් එකක් ගැන නෙමෙයි. අද වීඩියෝ එකකින් කතා කරන්නේ මේ ලෝකේ තියෙන කාර් අතර මිල අධිකම වෙන කාර් එක ගැන. ඉතින් මේ කාර් එක ගැන කිව්වොත් රෝල්ස් රොයිස් කියන කම්පැනි එකට තමයි ඇති වෙන්නේ. ඉතින් රෝල්ස් රොයිස් කම්පැනි කියලා රෝස් නොයිලි ඩොප්ටේල් කියන කාර් එක තමයි මේ ලෝකේ තියෙන මිල අධිකම කාර් එක විදිහට හඳුන්වන්නේ. මේ කාර් එකේ සාමාන්‍ය වටිනාකම තක්සේරු කරලා තියෙන ඩොලර් මිලියන 30ක් 32ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් කෝටි 250කට අධික මුදල්. කළු සිකමෝර් කියන ශාකයට අයිති 1603ක පමණ පරාවර්තනයක් සහිත දවමය අභ්‍යන්තරම් මේ කාර් එක සතු වෙනවා. ඒ වගේම ඔඩමාස් පියුජන්ට් ඔර්ලෝසුවක් Bespoke leather, radiaux, removable carbon fiber roof, 22-inch polished alloy wheels වගේම True Love කියන red paint එකෙන් තමයි මේක ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේම 6.75 liter V12 twin turbo කියන එන්ජින් ධාරිතාව 562 to 662 HP එහෙම නැත්නම් පැයට කිලෝමීටර් 100 තප්පර 4.7ක වගේ කාලෙකින් නංවා ගැනීමේ අති විශාල බලති හෝස් පවර් ස්පීඩ් එකක් මේ කාර් එක සතු වෙනවා. නිෂ්පාදන ලෝකෙටම එකක් පමණක් වෙන මේ මෝටර රථය මිලදී ගන්න කෙනෙක්ට තමන්ට ඕන විදිහට කස්ටමයිස් කරලා මේ කාර් එක හදා ගැනීමේ හැකියාවක් තමයි. මේ ලව් රෙඩ් කියන පාට පරීක්ෂණ 150ක විතර පවත්වලා නිර්මාණය කිරීමට විශේෂ තාක්ෂණයක් භාවිත කරලා වාහනේ අලංකාරත්වය ගැනම හිතලා නිර්මාණය කරපු පාටක්. ඒ විතරක් නෙමෙයි මේ වාහනේ ඇතුලේ තියෙන රූෆ් කොටස් ඉවත් කිරීමෙන් මේ වාහනයට අභ්‍යන්තර වැඩි ඉඩක් ලබා ගැනීමේ හැකියාවක් හම්බ වෙනවා. මේ වාහනේ හදන්න කාබන් ෆයිබර් භාවිත කරපේකේ වාසියක් තමයි මේ ෆයිබර් වල තියෙන සැහැල්ලු බව, ඒ වගේම ශක්තිමත් බව සහ විභාදනයට ප්‍රතිරෝධී වීම වගේ හේතු දකින්න පුළුවන්. කොහොමද මේ වීඩියෝ එක ඔයත් නොදන්න තොරතුරු ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. මේ වගේ තවත් ඉන්ට්‍රෙස්ට් වීඩියෝ ගොඩක් බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් අදට මම වීඩියෝ එකකින් සමු ගන්න හැමෝටම සුබ දවසක්.